10 out of 10. Make a maru. Oh my god. I love this. Free delivery. Oh, that's so cute. 100% trust ගන්න බෑ කියලා. Hello guys, welcome back to another vlog. ඔයාලට කොහමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. මේක අනිත් vlogs වගේ නෙමෙයි චුට්ටක් වෙනස්. ඔයාලා already thumbnail එකේ දකින්න ඇති. Okay, so first things first, අලුත් එක්කෙනෙක් නම් අමතක කරන්න subscribe කරන්න. Okay, so let's get right into it. ඔයාලා හැමෝම අහලා ඇති Temu or Temu or like anything, you can say whatever you want, like no one's gonna judge you. So ඒ ඇප් එක ගැන ඔයාලා අහලා ඇති මීට කලින්. ඔයාලා social media ගියොත් අනිවාර්යෙන් ඒකේ ad එකක් පෙන්නනවා. Temu කියන්නේ AliExpress, eBay වගේ මේ ටිකේ trendy e-commerce platform එකක්. මම ඒකේ first order එක දැම්මා. ඒක ආවා දැන් මං හිතන්නේ week එකක් වගේ. ඒ කියන්නේ මම order එක දාලා දවස් 10කටත් අඩුවෙන් ඒක ආවා. And මේ ඔක්කොම free delivery. So මේ තියෙන්නේ මට package එක. මේක already open. මොකද මේක මම දැම්මේ අපේ අම්මලාගේ ගෙදරට ඩිලිවර් වෙන්න. මේක එන්න කලින් මම යාර කිව්වා මම මේ චුටි cute items වගේක් දැම්මා කියලා. ඉතින් ඒ හින්දා යා මේක ආව ගමන් යාර බලන්න ආසයි කියලා එයා unbox කරලා මේක. So හැබැයි මම තාම බැලුවේ නෑ මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මම ඔයාලත් එක්කම බලන්න තියාගත්තා මේක. අම්මෝ මේ ටිකේ මාරම රස්නේ guys. අපි කොන්ටර් එක දාගන්න නැත්නම් I can't with this heat. Okay, all set. Let's do the unboxing. First, we have this. Make a heatless curls word use කරන එකක්. අර all දැකලා තිබෙ මෙහෙම දාලා අර දෙපැත්තට මෙහෙම try කරලා තියන්නේ රැට නිදා ගන්න කලින්. So ඒකක් ගත්තා මම try කරලා බලන්න. බලමු මේක කොච්චර දුරට හරියයිද කියලා. මොකද කොහොමත් quantity heat එක use කරන එක හොඳ නැහැ. So we'll see. එකට එනවා scrunchies දෙකක්. මේක මෙන්න මෙහෙම දාන්න තියෙන්නේ. ඔයාලට කැමති නම් මෙහෙම දාන්නත් පුළුවන්. Just joking. Okay. මේක මාරු. මේක ස්පොන්ජ් එකක් නේ? Yes. අපි බලමු. මම පුළුවන් වුණොත් TikTok එකේ දාන්නම් මේකේ tutorial එක. ඔයාලට මේක කරන් තියෙන්නේ මෙහෙම තියලා මෙතන ගහනවා hair clip එකක්. ඊට කොන්නේ අරගෙන wait I'll show you. මෙතන ගොඩක් අය මීට කලින් මේක දැකලා ඇති TikTok එකේ. මෙහෙම අපි දෙකට බෙදන්න ඕනේ කොන්නේ. ඊට පස්සේ මෙතන මෙහෙම clip එකක් ගහලා මේක හරියට හිටින්න දාන්න. මෙහෙම අරන් මෙන්න මෙහෙම bro. මෙන්න මෙහෙම ඒක ඔතන්න තියෙන්නේ. හරිද? මෙහෙම ඔතලා ඊට පස්සේ මේක scrunch එක දාලා මේක overnight තියන්න ඕනේ. මොකද day time එකේ දාගෙන බෑ නිකන් මෙහෙම piece එක වගේනේ. So next we have this. Okay. So මේක මම ගත්තේ අපේ bathroom එකට. එම corner එකට එක set කරලා මෙහෙම shampoo bottles ඒවා මේ ඔක්කොම තියන්න පුළුවන්. මේක මම මුලින්ම එකක් order කරලා බැලුවා. මේක මට actually මට දෙකක් ඕනේ. ඒ වුණාට මම එකක් order කරලා බැලුවා මුලින් කොහොමද කියලා quality එක. අලවලම් බලමු ඒක. ටික දවසින් ගැලවෙයිද දන්නේ. So let's see. ඒක එනවා අපිට fix කරන්න කැලි දෙකකුත්. Oops. Shoot. Okay. So yeah. Next we have මේක මොකක්ද කියලා. මේක eyebrow gel එකක්. Okay. What's this? No, it's nothing. මේ තියෙන්නේ eyebrow gel එකක්. මේක ගෑවම අර eyebrows ලස්සනට fix වෙලා හිටිනවා මං හිතන්නේ. අපි ටෙස්ට් කරලා බලමු. Wow. Oh my god. That's so good. ඒක චුට්ටයි තියෙන්නේ මම හිතුවරලා but this is very useful to me. On to the next one. Next අපිට තියෙනවා What's this? Oh, makeup. Oh my god, it smells so good. Wow. So makeup. It's so cute. Hair wax එකක්. Oh, it smells so good. මට මේක ගොඩක් useful. මම ගොඩක් මෙහෙම කොණ්ඩේ දාන්නේ. ඒතකොට අර මෙහෙම චුටි කෑලි උඩට එනකොට මේක මෙහෙම apply කරන්න තියෙන්නේ. ඒතකොට ඒක ඒ විදිහටම හිටිනවා. So I love this. අපි මේක try කරලා බලමු. මේක මාරම සුවඳයි guys. ඒක මේ වගේ මොකක් හරි සුවඳක් මට චුටි කාලේ දැනෙලා තියෙනවා. අර සමහර මේ erasers තියෙනවා නේද අර නිකන් අර එක flavors නෙමෙයි ඔව් එක flavors වලින් erasers තියෙනවා නිකන් අමුතු නිකන් bubble gum සුවඳක් වගේ එන්න අන්න ඒ සුවඳ තියෙන්නේ මේකේ. Ooh, it works. This is so good. මට මේක කලින් ගන්න තිබ්බේ. මේක නම් මරු. මේක ඇත්තටම හොඳයි work කරන්න යන කෙනෙක්ට. මං කියන්නේ නිකන් මේක purse එකේ දාගෙන යන්නත් පුළුවන් චුටි හින්දා. බලමු ඊළඟට
මේක අයිස් රෝල එකක්. මේකට මෙහෙම වතුර දාලා මෙහෙම වහලා තියන්න තියෙන්නේ මේ සෝරි මෙතනින් වතුර පුරවන්න තියෙන්නේ ඒකේ. මේකට මෙහෙම වතුර පුරවලා ඊට පස්සේ වහලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඊට පස්සේ මේක මෙහෙම ඕපන් කරාම මේක මෙහෙම හිටිනවා. ඊට පස්සේ ඒක මෙහෙම මූණට ඇප්ලයි කරන්න තියෙනවා. එතකොට අර උදේ නැගිට ගමන් තියෙන අර නිකන් අර ෆ්ලෆි වෙලා වගේ දෙනවනේ මූණ අන්න ඒක නැත යනවා. ඊළඟට අපිට තියෙනවා yes pimple patches. මේක නම් මම නිකන් ටෙස්ට් කරලා බලන්න ගත්තා. බලමු. මේක හරි ගියොත් මේකෙන් තව ගන්න ඕනේ. මම දැකලා තියෙනවා ගොඩක් අය මේක ඇප්ලයි කරලා තියන් ඉන්නවා. මේ තියෙන්නේ ඒකේ මෙහෙම යනවා එක මේ. ඒකේ මෙහෙම තියෙනවා මේ චූටි රවුන්ඩ් රවුන්ඩ් වගේ. ඒක හැම මුනේ අලවලා අපිට තියාගන්න පුළුවන් overnight. Overnight මං හිතන්නේ. නිකන් පැය 12ක් 6ක් වගේ. Okay, on to the next one. My favorite. මේක මම දැක්ක ගොඩක් අය අරගෙන තියෙනවා. Maker. Oh, that's so cute. See, there's a little bear in it. So cute. Maker, microfiber towel එක. What's this? Okay. ඉනාලි වරුනාම මේක කොණ්ඩේට දාලා හොඳ වේල ගන්න පුළුවන්. Oh my god, that's so cute. I think මේක මෙහෙම අරගෙන wait. And maker and මෙහෙම දාන්න. Oh my god. That's so cute. Do I look cute? I'm cute ද කියලා කමෙන්ට් කරන්න බලන්න. I love this. මේකේ තව colors තිබ්බා. මේක light green තිබ්බා, blue තිබ්බා. මම ඉතින් pink ගත්තා. මොකද මගේ අනිත් බඩ ඔක්කොම pink හින්දා. I love this. This is actually මේක හොඳ quality එකකින් තියෙනවා. මේක ඇත්තට මේක microfiber ද කියලා හොයාගන්න කොහොමද කියලා නම් මම දන්නේ නැහැ. But මේක මාර soft and මේකේ තියෙන මේ details එක මාර ලස්සනයි. I think this is a good purchase. 10 out of 10. අපි බලමු ඊළඟට මේක ෆ්‍රොතර් එකක්. මම ගත්තේ මම ගොඩක් මම මාෂා බොනකොට කොෆි එහෙම බොනකොට මේකෙන් පුළුවන් මේ ෆ්‍රොත් කරන්න එක. ඒ කියන්නේ අර මික්ස් කරන්න එක හෑන්ඩ් බීට් එකක් වගේ මේ. හැබැයි මට නම් මේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් ෂුවර් නෑ. මොකද මේවා නිකන් ප්ලාස්ටික් නේ. මේකට බැටරිස් දානවා. අන්තිමට තියාගත්තා මගේ ෆේවරිට්ම අයිටම් එක. මේක බෑක් කවර් එකක් මගේ ෆෝන් එකට. මම මේක දැක්ක ගමන් ගන්න හිතන එක මාරම ලස්සනයි. Wow, that's so nice. මේක මාරම ලස්සනයි. Like ඔයාලට පේනවද දන්නේ නැහැ මේ quote එක. Do more of what makes you happy. Period. Okay, that's it. මම ගත්ත items ඔක්කොම වලින් එකයි වැඩ කරන්නේ නැත්තේ ඒ ෆ්‍රොතර් එක. මෙන්න මේක. මම හිතනවා ඒකේ ඉලෙක්ට්‍රික් items ගැන අපිට 100% trust කරන්න බෑ කියලා. අනිත් ඒවා නම් ඔක්කොම good quality එකෙන් තියෙනවා. මම ආයෙ මේකෙන් order කරනවද? already මගේ cart එකේ ගොඩාක් items මම add කරලා තියෙනවා order කරන්න ඊළඟට. හැබැයි ගොඩක් දුරට ඉලෙක්ට්‍රික් items නම් order කරන්න නැති වෙයි. මොකද ඇත්තටම ඉලෙක්ට්‍රික් items අපිට trust කරන්න බෑනේ. අනිත් cute items නම් මම order කරයි. මොකද ඒකේ prices ඇත්තටම ගොඩක් අඩුයි අපි ලංකාවේ ගන්නවට. සමහර මේ වගේව නිකන් මේ wax එකක් මම ලංකාවේ හෙව්වා කොහෙවත් මට හොයාගන්න බැරි වුණා. ඔයාලා දානවා නම් මට පල්ලෙහින් comment එකක් දාන්න කොහෙද තියෙන්නේ කියලා. So ඒ වගේ මේ වගේ චුටි cute items එහෙම ගොඩක් ලංකාවේ හොයාගන්න නැහැ. ඒ හින්දා ඉතින් ඒකෙන් ගන්න එක worth මං හිතන විදියට. And on top of that delivery is free. So obviously guys මේ බලන්න මම order කරලා තියෙන ඔක්කොම ඒවා pink. කියන්නේ මම normally මගේ favorite color එක blue. ඒ දන්නේ මම pink වලට දැන් ආස වෙන්නේ. I think pink is cute no. ඔයාලට තේමු එකෙන් කලින් order කරලා තියෙනවා නැත්නම් ඔයාලට ආපු items වල මොන හරි damages වෙලා තියෙනවද quality එකෙන් අඩුයිද කියලා පළවෙනි comment එකක් දාලා මටත් කියන්න. එතකොට මටයි මේක බලන අනිත් අයට ඒක දැනගන්න පුළුවන්නේ. So yeah මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක මං වගේ ආසාවෙන් බලන්න ඇති කියලා. මම නම් ආරමාසයි මේ වගේ pages unbox කරන්න. අන්තිම වෙනකම් බලනවා නම් මෙන්න මේ emoji එක පළවෙනි comment කරන්න. So yeah I hope you guys enjoyed this video. මම ඔයාලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නම්. එතකන් සතුටින් ඉන්න. Bye.